ඉතින් අපි පහුගිය දවස් ටිකේ කිව්වා රුපියල් 45000කට අපි දෙන ප්ලෑන් පැකේජ් එකක් ගැන. ඇත්තටම කිව්වොත් ලක්ෂ 3ක් විතර වටින ප්ලෑන් පැකේජ් එකක් තමයි අපි මේ රුපියල් 45000ක් වගේ මුදලකට ඔයගලන්ට දෙන්නේ. ඉතින් අපි බලමු මේ රුපියල් 45000ට ඔයගලන්ට මොනවද හම්බෙන්නේ පැකේජ් එක ඇතුලේ හම්බෙන දේවල්. ඉතින් අපි මුලින්ම ගත්තොත් එහෙම මේ පැකේජ් එක යටතේ ඔයගලන්ට හම්බෙනවා අපි හඳුන්වන්න දෙනවා මේ කාලවකවානුව තුළදී රටේ උද්ගත වෙලා තියෙන ව්‍යාපෘත තත්ත්වය නිසා ඇත්තටම කිව්වොත් ඉතා කුඩා ලාභාංශයක් යටතේ ඉතාමත් අඩුම මිලකට ගෙවල් කරගෙන ගිය ආයතනයක් තමයි අපේ ආයතනය. ඉතින් මේ වන විට ඇති වෙලා තියෙන මූල්‍ය අස්ථාවර තත්ත්වයෙන් අපිට ගැලවෙන්න පියවරක් විදියට විතරයි අපි මෙන්න මේ පැකේජ් එක රුපියල් 45000ක් වගේ මුදලකට අපි උගලන්ට දෙන්නේ. ඉතින් මෙම් පැකේජ් ඇතුලේ සේවන් වල සාමාන්‍ය වෙළඳ වටිනාකම. ඒ කියන්නේ දැන්ට අපෙන් නෙමෙයි වෙන තැනකින් හරි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේක කොටස් කීප තැනකින් හරි එකතු කරගත්තොත් සාමාන්‍යයෙන් ඔයගලන්ට ලක්ෂ 3ක් විතර වටිනාකමක් යන වැඩක් තමයි අපි මේ රුපියල් 45000ක් වගේ ගානකට දෙන්නේ. මෙම සේවාව තුළදී බොහෝ දුරට සේවාව සැපයන තමන්ගේ නිවස තමාම හදාගන්න අපේක්ෂා කරන අයට විශේෂයෙන් මේක මම මේ හයිලයිට් කරලා කියන්නේ මේක ඇත්තටම ගොඩාක් වටින්නේ එකක් ඔයගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් කරන කුඩා ප්‍රමාණය කියන්නේ හිතන්න කොන්ට්‍රැක්ටර් කෙනෙක් එහෙම නැත්නම් හෙඩ් බාස්රූම් එක කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ ගෙදර තමන්ම හදාගන්න කෙනෙක් නම් ඔය තුන් වලට මේක විශේෂයෙන්ම ලොකු වටිනාකමක් තියෙනවා. ආයතනයක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් දැන් මේ අපේ ආයතනයේ කෙරෙච්ච ප්‍රොසෙස් එකනේ අපි මේ විදිහට දෙන්නේ. ඒතකොට ආයතනයක් විදිහට ගත්තාම මේ වගේ ප්‍රොසෙස් එකක් හැම ආයතනයක් තුළම ඇති. නමුත් අපි දකින විදිහට දැන් අපි ළඟ සමහර සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා වැඩ කරනවා. ඒගොල්ලෝ කුඩා පරිමාණයක කන්ස්ට්‍රක්ෂන් අරගෙන කරන අය. ඉතින් ඒගොල්ලෝ වැඩ කරනකොට අපි දකින දෙයක් තමයි ඒගොල්ලෝ ගාව මේ විදිහට තොරතුරු එකතු කරගන්න ඒ වගේම තියෙන දේවල් වල අඩුපාඩු බලන්න ක්‍රමයක් තිබුණා නම් ඒගොල්ලන්ගේ සර්විස් එකත් අපිට ඒගොල්ලන්ගේ මුදල ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ පැකේජ් එක ඇත්තටම වටිනා අය තමයි සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා ඊට පස්සේ කොන්ට්‍රැක්ටර්ස්ලා හෙඩ් බාස්රූම් නැහැලා තමන් විසින්ම තනියම ගයක් හදාගන්න අය. දැන් අපේ ආයතනයේ නිවාස සැලසුම් 1000කට වඩා වැඩි සංඛ්‍යාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ අසීරු අවස්ථාවකදී අපි නිර්මාණය කරලා අවසන් කරලා තියෙන නිවාස සැලසුම් වලින් යම් ප්‍රමාණයක වට්ටමක් වට්ටම් පිටක් යටතේ තමයි ඔයගලන්ට මේ දෙන්නේ. කියන්නේ අපි 1000කට වඩා අපි මෙතන නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒකින් කොටසක් තමයි ඔයගලන්ට මේ වට්ටම් මුදල යටතේ ඔයගලන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ. හරි අපි ගත්තොත් එහෙම මේ රුපියල් 45000ක ලැබෙන පැකේජ් එකේ ලැබෙන්නේ මොනවද? පළවෙනි එක තමයි ප්‍රාදේශීය සභා අනුමැතිය ලබන නිවාස සැලසුම. හැමෝම දන්නවා ගියක් හදාගන්න ඇති සාමාන්‍යයෙන් අපි කවුන්සිලයකින් අනුමැතිය ගන්න ඕනේ සාමාන්‍ය විදිහට. එතකොට දෙවෙනි එක තමයි නිවාස පිළිගැනීමට අදාළ විස්තරාත්මක නිවාස සැලසුම් කට්ටලය. ඒකෙදි කියන්න ඕනේ මේක තමයි වැදගත් දෙයක් ඉතින් මේකත්. තුන්වෙනි එක ගත්තොත් එහෙම නිවසට අදාළ ත්‍රිමාණ සැලසුමේ ඡායාරූප 5. නිවාස සැලසුමට අදාළ ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ. දැන් ගොල්ලෝ දැන් මේ 45000ට හම්බෙන් ටික තියාගෙන යනවා වෙන මොනවාද කියලාවත් සමහරවල්ලාට දන්නේ නැහැ කියලා. හරි. මුලින්ම කියන්න ඕනේ මම මේක කියන්නේ හෙඩ්ලයින් එක විතරයි. ඊට පස්සේ මේකින් එක ඔයගලට වෙනම විස්තර කරන්න. හරි මම අන්තිමට කිව්වේ නිවාස සැලසුමට අදාළ සජීවීකරණ වීඩියෝ ඔයගලන්ට දෙනවා කියලා. පස්වෙනි විදිහට ගත්තොත් එහෙම නිවාස සැලසුමට අදාළව අප ආයතනයේ මගින් පමණක් නිර්මාණය කරලා තියෙන අනුරූප නිවාස මගින් ගෙන එන විස්තර කිරීම. ඒගොල්ලෝ මේ වෙද්දී දන්නවා මේ කියන්නේ මොකද කියලා. මොකද හවුස් ප්ලෑන් වල එකේ කිව්වොත් සාමාන්‍යයෙන් හොඳටම දන්න දෙයක් තමයි අර චුටි චුටි ගෙවල් හදාගෙන ඉන්නේ ඇත්ත වගේ ඒ වගේ කම්පැනි එකක් කියලා. මොකද මේ සාමාන්‍යයෙන් අපේ කස්ටමර්ස්ලා කතා කරන්නේ නේද අපි මතක තියාගෙන ඉන්නේ ඒකේ. BMI CH එකේ අර ඇත්ත ගෙවල් පොඩියට හදාගෙන ආපු කට්ටිය නේද කියලා තමයි අහන්නේ. ඉතින් ඒ වීඩියෝ එක කොච්චර වැදගත්ද ඒකෙන් ඔයගලට මොන වගේ අදහසක් ගන්න පුළුවන්ද කියලා ඒක දැනටමත් අපි ගැන දන්න අපිත් එක්ක කතා බහ කරලා තියෙන අය දන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බැංකුනායක අනුමත කිරීමට අදාළව යොමු කරන්න ඕනේ ඇස්ටිමේට්. ඒ කියන්නේ බැංක් BO කියනවා. නිවාස ඉදිකිරීම කළමනාකරණය කිරීම සඳහා සකසා ඇති විශේෂිත දෛනික යාවත්කාරීන් වන ඉදිකිරීම කළමනාකරණ පද්ධතිය. ඉතින් මේක තමයි මේකේ ඇත්තටම කිව්වොත් නම්බර් 1. ඒ කියන්නේ වඩාත් වැදගත් දේ. ඊට පස්සේ ගත්තොත් එහෙම නිවසක් ඉදිකිරීමේදී ප්‍රමිතිය හා ඇස්ටිමේට්ටු අනුව මුදල් වැය වීම නියාමනය කරන්න අවධානය යොමු කළ යුතු විශේෂ කරුණු පිළිබඳ දැනුවත් කරන දැනුම් ගබඩාව. මේකෙන් කියන්නේ මොකක්ද? හරි මම ඔයගලට විස්තර කරන්න මොනවද මේ වගේ කියන්නේ කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම නිවාස සෑදීමේදී ඉංජිනේරු
අධීක්ෂණ වාර්තා සහ ඒවා යාවත්කාරීන කිරීමේ පද්ධතියක් ඔයගලන්ට දෙනවා. ඊට පස්සේ 10 වෙනි එක තමයි නොමිනේට් ක්‍රියාත්මක වන නිවාස සෑදීමේදී ඇතිවන ගැටලු පිළිබඳව ලබාගත දැනුම ලබා ගන්න පුළුවන් විදිහේ දුරකථන අංකයක්. දුරකථන සේවාව. මේකේ විශේෂම කියන්න ඕනේ මේ සේවාව අපි ඔයගලන්ට ඉංජිනේර කෙනෙක් හරහා එහෙම කියන්නේ ඔයගලන්ට කෝඩිනේට් කරගන්න ඉංජිනේර්ස්ලාගේ ලිස්ට් එකක් හදලා ඒක හරහා ඔයගලන්ට මේ දැනුවත් කිරීම කරගන්න පුළුවන් වෙන විදිහට අපි වෙනම ඔයගලන්ට නම් කන්ටැක්ට් ලිස්ට් සෙට් එකක් දෙනවා. හරි අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එකින් එකට මේවා මොනවද වෙන්නේ කියලා දැන් පළවෙනියට මම කිව්ව දේ මොකද්ද? ප්‍රාදේශ සභා අනුමැතියට අදාළ නිවාස සැලසුම්. දැන් ඔයගලන්ට පේනවා මේ පිටිපස්සේ මොකද්ද මේ ප්‍රාදේශ සභාවේ අදාළව ගන්න ඕනේ නිවාස සැලසුම කියලා. ඔයගලන්ට පේනවා සයිට් ඉලෙවේෂන්, ෆ්‍රන්ට් ඉලෙවේෂන් එක ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් ප්ලෑන් එක, සෙකන්ඩ් ෆ්ලෝර් එක ඊට පස්සේ වෙනම කොනේ තියෙනවා කොලම්ස් කොහොමද එන්න ඕනේ ඊට පස්සේ ඩෝ වින්ඩෝ ෂෙඩියුල් එක ලෑන්ඩ් එකට සයිට් එකට මේ ගෙදර ලොකේට් කරලා ගත්ත ප්ලෑන් එකේ ඒ විදිහට බලන්න මේ කොටස් විදිහට පේනවා. කොයි විදිහටද අපි නිවාස සැලසුමක් දෙන්න ඕනේ? අපි කවුන්සිල් එකට දෙනවා නම් එහෙම නැත්නම් ප්‍රාදේශ සභාවට දෙනවා නම්. හරි අපි බලමු ප්‍රාදේශ සභාවට දෙන මෙන්න මේ ප්ලෑන් එකේ මොනවා ගැනද අපි මේකෙන්දි කතා කරන්නේ කියලා. අපි ගත්තොත් එහෙම මෙහිදී ඔයාලගේ සැලසුමේ ඒ බන් ප්‍රමාණය 14ක් ප්‍රාදේශ සභාව අනුමැතියට අපි දෙන්න ඕනේ. ඒ වගේම තමයි නිවාස සැලසුම අනුමත කරන්න ප්‍රාදේශ සභාවෙන් අදාළ ආයතන පතක් තියෙනවා. ඒක ඕනෑම ගයක් හදන ඕනෑම කෙනෙකුට ගිහිල්ලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ දෙනවා ගොඩනැගිලි ආයතන පත්‍රය කියලා පොඩි පොතක්. පොඩි පොත නෙමෙයි ඒකේ A4 size එකේ පොතක්. ඉතින් ඒක සම්පූර්ණ ෆිල් කරන්න ඕනේ අපි ප්ලෑන් එක අඳින කොටස කට්ටිය. ඉතින් අපි මේක ඔක්කොම ડોකියුමන්ට්ස් වලට කරලා බාර දෙන්න විතරයි. කියන්නේ ඕගොල්ලෝ ගිහිලා අයිතිකාරයා විදිහට ඉන්නේ ඕගොල්ලන්ට ගිහින් තියෙන්නේ ඒක බාර දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේකේ පිටපත් 4ට අමතරව කියන්නේ පිටපත් 3ක් අපි අනිවාර්යෙන් කවුන්සිල් එකට දෙන්න ඕනේ. සමහර ඒවා වෙනස් වෙනවා 3ක් 4ක් දෙන්න ඕනේ. ඉතින් අපි 4ක් දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒක වැඩිපුර දේවල් ගන්න ඕනේ. වැඩිපුර කොපීස් ගන්න ඕන නම් අපි ඔයගොල්ලන්ගේ ඊමේල් එකට වගේම ඒ PDF එක ඊමේල් එකට වගේම ඔයගොල්ලන්ගේ WhatsApp line එකට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දෙවෙනි කොටස විදිහට නිවසේට ඉදිකිරීමට අදාළ විස්තරාත්මක නිවාස සැලසුම් කට්ටලය. මේ මොකද්ද කියලා හිතන්නේ. දැන් ගෙදරක සාමාන්‍යයෙන් ලංකාවේ විදිහ තමයි කියන්නේ දැන් නම් නෙවෙයි සාමාන්‍යයෙන් ඉස්සර කාලේ නම් වෙන විදිහ තමයි ඔය විදිහ අපි ලොකු ප්ලෑන් එක දෙනවා ඒක බලාගෙන ගෙදර හදන බාසුන්යි මේ කොයි විදිහට හදනවා. දැන් ඒකට මම ගොඩක් අය කියන්නේ අපි දුන්නේ එක ප්ලෑන් එකක් අපිට හම්බුනේ තව ප්ලෑන් එකක් ගියක් හැදුනේ තව විදිහකට කියලා. මොකද ඇත්තටම කිව්වොත් ඔය පේන රූප 4න් 5න් ගියක් හදන්න බෑ. ආයතනයක් විදිහට වැඩ කරගෙන ගියකොට කට්ටියක් විදිහට අපි දන්න කොච්චර අමාරුද මේ වැඩේ කොච්චර ඩීටේල්ස් ගන්න ඕනද කී දෙයකට කතා කරන්න ඕනද පොඩි ඩීටේල් එකකින් ඩීටේල් එක සමහර වෙලාවට මුංචි දුරක ප්‍රමාණයක් අපිට නොදුන්නොත් අපි ලණු ගහන එකේදී පවා කොච්චර අසරණ වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඔයගලට ගත්තොත් එහෙම මේ නිවාස සැලසුම් කට්ටලේ කොටස් 22ක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ෆ්ලෝ ප්ලෑන් එක, සෙටින් අවුට් ප්ලෑන් එක, බේස් එක්ස්කැවේෂන් ප්ලෑන් එක, column position and reinforcement plan එක, trenches excavation plan එක, foundation layout and section plan, tie-beam layout and reinforcement plan, wall setting out plan, door window position and height, wall height and column height, beam layout, reinforcement plan, slab premier plan එක, roof wall plate plan එක, ඒ වගේම තමයි roof raft plan එක, roofing sheet එකේ plan එක, door window design ටික, wall art, wiring plan එක, tile layout, bathroom arrangement එක, kitchen arrangement එක, furniture arrangement එක. ඉතින් සමහර අය හිතන්නේ plan එකේ දෙනවද furniture arrangement එකක් කියලා. ඇත්තටම ඒක furniture arrangement එකක් දෙන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නේ තුනට ඔයගොල්ලෝ හිතන්නේ නැතිවට මුලින්ම ගියා අපි ළඟට එන හැමෝටම අපි කියන්නේ මුලින්ම ගියේ ඉමේජින් කරන්න, plan කරන්න, දාන්න මොකද්ද මොන සෝෆා සෙට් එකද දාන්නේ, කොයි size එකේ ඇඳලාද. අන්තිමට කියන්න බෑනේ මේ ඔයගොල්ලෝ කියන්නේ මේ අපරාධ මම හාමරේ මේ size එකට හැදුවේ මේ ඇඳවත් දාන්න බෑ, ඇඳයි කබඩ් එකයි කියන්න බෑ. ඉතින් මේ ඔක්කොම කලින් plan කරන්න. මම දාන්නේ 6යි 6 ඇඳ. දාන්නේ අල්මාරිය 6යි 2.5 වගේ ඇඳ මේ කබඩ් එක. ඉතින් මේ හැම දෙයක්ම මේ හැම පොයින්ට් එකක්ම මේ කරුණු 22ම ඔයගලන්ට කොච්චර අත්‍යවශ්‍යද කියලා ඔයගලන්ට ඉස්සරහට තේරෙනවා. බලමු ඊළඟ එක.
මේකදී ඔයගලන්ට පේනවා අපි ඊළඟට කතා කරන්නේ නැහැ මම මුලින්ම අර අණු කොටස් 22 ගැන පළවෙනි එක ගන්නවා ෆ්ලෝ ප්ලෑන් එක. ඔයගලන්ට පේනවා උතුර ඊසාන නැගෙනහිර ඒ විදිහට මාක් කරපු ප්ලෑන් එකක් මේකේ වෙනම තියෙනවා. මොකටද මේක දාලා තියෙන්නේ? මොකටද කිව්වොත් ඇත්තටම අපි අනිවාර්යයෙන්ම වාස්තු ඕනම ප්ලෑන් එකක බලනවා. මොකද ආගම කෙසේ වෙතත් වාස්තු විශ්වාස කරන එක නොකරන එක කෙසේ වෙතත් අපි දන්න දෙයක් තමයි සාමාන්‍ය දිශා කොටුවට අනුව දිශා වලට ලැබෙන්න ඕනේ මූලිකත්වයත් එක්ක යම් කිසි දෙයක් ඉදිරියට බලපෑමක් කළ හැකියි. ඉතින් ඒකත් එක්ක තමයි අපි අනිවාර්යයෙන්ම මේ වාස්තු වලට අනුව ගේ හදන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මේක මෙන්න පෙන්නලා තියෙන විදිහට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් ප්ලෑන් එකට අපි දාලා තියෙන දිශා කොටුවත් එක්කම ප්ලෑන් එක. ඊපස්සේ මේක දාලා තියෙනවා දිග පළල කාමරෙන් කොහොමද සාලෙන් කොහොමද එන්නේ ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් ප්ලෑන් එක. ඒවා තමයි වෙන වෙනම ෆ්ලෝර් ප්ලෑන් එක කියන කොටස දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් ඔයගලන්ට දැන් මේක පෙන්නලා තියෙන එකෙන් ඔයගලන්ට පුළුවන් එක් ගෙදර එක් අංගයේ පිහිටන ස්ථානයේ මංගවලට ඇතුළතින් විත්‍ය අතර පවතින දිග සහ පළල දැක්වෙන ප්‍රාථමික සටහනක් මේක ඇතුළින් කියොත් මේ සටහනින් නිකන් ඔළුවට අදහසක් ගන්න පුළුවන් වුණාට ගයක් හදන්න බෑ. මේක කියන්නේ මේක ඇත්තටම ගියේ හදන්න උපකාරී වෙන්නේ නැහැ. මේක නිවාස ගෙදර හදන කෙනාට ගෙදර කිචන් එක කොහෙද තියෙන සාල කොහෙද තියෙන්නේ ඒවා තියෙන ටැන්ක් ටිකයි ඒ වගේ දිග පළල වලට ගන්නයි තමයි මේ ප්ලෑන් එක ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ ඇරෙන්න මේක ගේ හදන්න නම් කියන්නේ ලොකු වටිනාකමක් නෑ. අපි ඊළඟට ඒකට ගියොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති දැන් සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි ඔය පේන විදිහකින් කොටස් විදියට යම් චාරිත්‍ර කරනවා. හරි. අපි ඊළඟට ගත්තොත් එහෙම සෙටින් අවුට් ප්ලෑන් එක ඔයගලන්ට පේනවා. මොකද්ද මේ සෙටින් අවුට් ප්ලෑන් එකේ අපි පෙන්නලා තියෙන්නේ කියලා. මේ සෙටින් අවුට් ප්ලෑන් එකේ පෙන්නලා තියෙන්නේ ඉඩම ඇතුළට අපේ පළවෙනි ෆ්ලෝ එක දාලා උගලන්ට පේනවා මේ ත්‍රිකෝණයක්. පේනදී ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. මොකටද මේ ත්‍රිකෝණය? ඒ තමයි අපිට කියන්නේ ලේසියෙන්ම ගන්න පුළුවන් ලක්ෂක ඉඳන් ගෙදර ලොකේට් කරන්නේ එක කොහොමද ලොකේට් කරලා තියෙන්නේ කියලා බලන්න. ත්‍රිකෝණයක් අරගෙන. එතකොට අපිට මේක කොච්චර වැදගත්ද කියන එක ඔයගලන්ට තේරෙන්න ගනී. මේක يعني ඕගලන්ට මේක තේරෙන්නේ නැහැ. ඇත්තටම මේක හදන බාසුන් හැදමයි මේකේ වටිනාකම දන්නේ. මෙන්න මේ ප්ලෑන් එකේ වටිනාකම දන්නේ. නැත්නම් එදා උදේ තමයි හොයාගන්නේ ගෙදර කොතෙන්ද හදන්නේ, කොයි අයිනද ගන්නෙ, මායිමේ නම් කොච්චර දුරක් අපි තියනවද, ඒ වගේ දේවල් එදා උදේ තමයි දැනගන්නේ. හරි අපි දැන් කලින් කියනවා වගේ එක දෙක ප්ලෑන් වුණාද කියන එක ඔයගලන්ට අදහසක් තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේකෙන් තමයි ගෙදර හදන්න පටන් ගන්න. මොකද මේකෙන් තමයි ගේ හදන වැඩේ පටන් ගන්න අපිට පුළුවන්. අංක 1 තියෙන සැලසුමට අනුව තමයි අපි අපේ ඉඩම ඇතුලේ අපි හදන්න ගෙදර කොහොමද ස්ථානගත කරන්නේ කියන්නේ. මායමේ නම් අඩි 2කින්ද 5කින්ද පිටිපස් මායමේ නම් අඩි කීයකින්ද ඒ හැම දෙයක්ම තියෙන ප්ලෑන් එක තමයි අංක 1කින් කියන්නේ. එතනදී ඉඩමේ ස්ථිරව හඳුනා ගන්න පුළුවන් ලක්ෂ දෙකක් නිවාස සැලසුමේ විදිහට කියන්නේ පිටත ලක්ෂයක් හරියටම ලකුණු කරගන්න අවශ්‍ය මේනි තමයි අපි ලබා දෙන්න තියෙන්නේ. හරියටම අපි එක ලක්ෂයක දීලා දෙනවා ලක්ෂ දෙකක. එතකොට ඒ දෙක හරියට අරගෙන ඉවර වෙලා ඔයගලන්ට පුළුවන් ගෙදර හරියට මෙන්න කොතනින්ද කියලා බලලා එතනට ලොකේට් කරන්න. එතනදී ඉඩම ස්ථිරව හඳුනා ගන්න පුළුවන් ලක්ෂ දෙකක් තමයි අපි ඔයගලන්ට මේකෙදි පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මේ සැලසුමේ විදිහට කොහොම සරලව මේ සඳහන් කරලා තිබුණාට ඇදම කිව්වොත් නැගත් වෙලාවට මේ මිනිහ එක ගණන් කරන එක නම් ඇත්තටම ලේසි නෑ. මොකද එක්ස්පීරියන්ස් එකෙන් අපි දන්නවා නැගත් දවස් හැම නැගතටම උදේවරු කියන්නේ මෙතන ලොකු රෂ් එකක් තියෙනවා. අර ඩ්‍රොමින් එකේ මේ කොටස මෙහෙමයි අරමයි මේ කොහොමද අපි මිනි වලින් අරකයි මේකයි. මොකද ඒ හින්දා තමයි ඔය ගැටලු වලට විසඳුම විදිහට අන්තිමට අපි මෙන්න මේ වගේ ප්ලෑන් එකක් දෙන්නේ. අපි මෙන්න මේ වගේ ප්ලෑන් එකක් සයිට් එකට අරගෙන යන්නේ. ඒ හින්දා සැලසුම හදාගන්න කලින්ම මේ සැලසුම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කාරණා බොහොමයක් තියෙනවා. අපි ඒවා එකින් එකට ඔයාලට දැනුවත් කරන්නේ ඉදිරියේදී කටයුතු කරනවා. ඉතින් ඉදිරියේදී කටයුතු කරනවා කියවම හිතනවා ඉතින් තාවුගත් ඉදිරිය කියලා. ඇත්තටම කිව්වොත් මේ හැම එකකටම අදාළව ඔයගලන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොකද සමහර දේවල් මේ පැකේජ් එකේ අපි දැන් මේ කියන්නේ හඳුන්වලා දීමක්නේ. ඉතින් මේ පැකේජ් එක ගන්නකොට මේවා ඉන් ඩීටේල් ඔයගලන්ට හැම තොරතුරක්ම ලැබෙනවා. ඉතින් මෙතනදී අපි කියන්නේ මේක කොච්චර වැදගත්ද කියන එක විතරමයි. අපි මේ දෙවෙනි ප්ලෑන් එකට අනුව තමයි ගෙදර හදන්න අවශ්‍ය ෆවුන්ඩේෂන් එකට අදාළ පොළොව සකස් කරගන්න වැඩේ කරන්නේ.
ඉතින් මේ ප්ලෑන් එක කරනකොට අනුගහන වැඩේ කරන්න අනිවාර්යයෙන්ම මේ පිළිබඳව දැනුවත් තියෙන බාස් කෙනෙක් හරි ඒකට අදාළව ටීఓ කෙනෙක්, ඉන්ජිනියර් කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් හරි ඕනම කෙනෙක් ගැන දැනුමක් තියෙන ඕනම කෙනෙක් ඒකට සහභාගී කරගත්තා නම් මේක ඇත්තටම ලේසි වෙනවා. ලේසි වෙන්නේ දැනුමක් තියෙන කෙනෙක් මෙතනට આવොත් විතරයි. ඉතින් මේ සැලසුමේ විදිහට බොහොම සරලව මිනිසා මේ සඳහන් කරලා තිබුණාට ඇත්තටම කිව්වොත් මේ නැකත් වෙලාවට මේ මිමි එක්ක මම කලින් කිව්වා වගේ ගණන් කරන එක ලේසි නෑ. ඊට පස්සේ මෙන්න මේ විදිහට සෙටින් අවුට් එක කරගෙන යන විදිය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔය විදිහට මේක වෙන්නේ මේ තියෙන ඔයගලන්ට පේන සම්පූර්ණ ඉඩමක අපි කොහොමද කලින් කොලම්ස් තියෙන තැන් ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක කැපෙන හැටි, ටයි බීම් කැපෙන හැටි ඒ සම්පූර්ණ කොහොමද මේක මාක් කරලා තියෙන්නේ කියලා ඔයගලන්ට හරි පැහැදිලිව පේන ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේක නැතුව වැඩේ පටන් ගන්න බෑ. ඇත්තටම කිව්වොත් ප්ලෑන් එකට ගැලපෙන ඊළඟට මේක තමයි වැදගත්ම දේ. දැන් හැමෝම හිතන ඇති පළවෙනි දේ පර්චේස් 10ක ඉඩමක් ගත්තාම මුළු පර්චේස් 10ම ගිය හදන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවනේ සමහර අය. එතකොට මේ ඇත්තටම දැනගන්න ඕනේ ඒක සමහර වෙලාවට ගන්න මොඩ තීරණයක්. මොකද ඔන්නේ එහා පැත්තේ ඉඩම ෆ්‍රී නම් එහා පැත්තේ ඉඩම මොකද ගියක් හදලා නැත්නම් ඒක ඕකේ. හැබැයි මේක මෙහෙමයි. සාමාන්‍යයෙන් හැමෝටම ඇප්ලයි කරන්නත් බෑ. මොකද දැන් නගර ආසන්න ප්‍රදේශවල හැමතැනම පොඩි ඉඩම් තියෙන්නේ. ඒකෙත් හැමතැනම ගෙවල් හැදිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක සමහර වෙලාවට ඉඩ කඩ නෑ. ඉතින් මේක නමුත් ප්‍රයොරිටි දීලා හිතන්න ඕන තැන තමයි මේ. ප්ලෑන් එක ගැලපෙන තැන් හැම දෙයක්ම මාක් කරලා. ඉඩමේ ගියේ හැදෙන්නේ කොහෙද? ඉඩමේ ඉඳක් කපනවා නම් ඉඳ කපන්නේ කොහොමද? මොකද සමහර වෙලාවට ඉඩම් වල වතුර නෑ. ඉතින් එතකොට මුලින්ම කරන්න ඕනේ ලිඳ කපන එක හරිය නම් ලිඳ කපන එක හරිය. ඉතින් එතකොට ඔයගොල්ලෝ මුලින්ම ගෙදර ඉඩමට කොහෙමද මම ගෙදර ලොකේට් කරන්නේ? ලිඳ කොහෙද මගේ තියෙන්නේ? ඔය හැම දෙයක්ම බලලා අවසානයේ අපිට ඉතුරු වෙන ඉඩ කොටසක් තියෙනවානේ. ඉතින් මෙන්න මේකෙදි ගයක් හදන්න ගන්නකොට පළවෙනි දේ තමයි ඒ ගෙදර හදන කාලය තුලදීම මුළු කාලය තුලදීම අපිට අනිවාර්යයෙන්ම කියන්නේ මැටීරියල්ස් අන්ලෝඩ් කරන්න තැනක් ඕනේනේ. ඉතින් ඒකට ප්‍රමාණවත් තැනක් ඉඩකඩක් තියෙනවාද කියලා. මේකත් ඇත්තටම මම කිව්වේ මේක අපි හැමතිස්සෙම අපි මේක දාගෙන අපි අපහසුතාවයට පත් වෙච්ච තැන් ඒ වගේම තමයි අපිට සාමාන්‍යයෙන් 1000න් කරන්න වැඩියට 2000ක් විතර කියපු තැන් අපි 1000න් කරන්න හිතන් ඉඳලා බජට් කරලා නමුත් අපිට 2000ක් විතර වේදම් වෙච්ච දේවල් තමයි අපි මේ ඔයගලන්ට කියන්නේ නැහැ. ඒව කරන්න එපා මේ දේවල් හදාගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම බලන්න ඔයගොල්ලන්ගේ ලොකු ලෝරියක කියුබ් 3මාර ලොකු ලෝරියක ගෙනලා බඩු අන්ලෝඩ් කරගන්න ස්පේස් එකක් හදාගන්න මුලින් ඉඳන් මේක මොලේ තියාගන්න ඔළුවේ තියාගන්න මේ වගේ ඉඩ කොටසක් අපි වෙන් කරලා තියාගන්න ඕනේ කියලා. හරි ඉඩ ඉතිරි නැතුණා කියලා ඔයගොල්ලන්ගේ විතර හදන්න බැරි නෑ. මම කලින් කිව්වේ ඉඩම පොඩි අනේ පර්චේස් 6යි තියෙන්නේ ඒ 6න් 5 වගේ පර්චේස් එක මම කොහොමද මේ ඔක්කොම කරන්නේ හරි. බැරි නැහැ. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ වගේ ඉඩමකට අනිවාර්යයෙන්ම ඉඩ ඉතුරු يعني ඉඩමේ ඉඩ ඉතුරු වෙලා තියෙන ඉඩමකට වඩා වැඩිපුර 10% විතර percentage එකක් ගේ හදන්න දරන්න යන වියදමෙන් අනිවාර්යයෙන්ම යනවා. මම ඔයගොල්ලන්ට කිව්වේ 18 2000ක් විතර යන වියදම් අපිට වුණා කියලා. ඉතින් මේ හින්දා මේ හැම පොයින්ට් එකක්ම මුලින් ඉඳන් කල්පනා කරන්න. ගෙදර හදන්න යන කලින් අනිවාර්යයෙන් මේ කරුණු ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ හිතන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ අපි නිවැරදිව තීරණය කරලා තියෙන්න ඕනේ සැලසුම් සහගතව දේවල් ස්ථානගත කරගන්න කොහොමද කියන එක. සාමාන්‍යයෙන් ගයක් හදන්න යනකොට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි ස්ලැබ් එක දාන්න කලින් අපේ එන බාස්රුම් හැලට හරි ගෝලයන්ට හරි එන කෙනෙක්ට නවතින්න තැනක් තියෙනවද කියන එක. මොකද උදේ හවස යන අය වැඩ කරන්නේ ආයතන දෙකට දුන්නම එහෙම වැඩ කරන්නේ නැහැ. මොකද අපි ආයතනයේ උනත් මුළු දවසම සයිට් එකේ ඉඳගෙන ඒ වැඩේ ඉවර වෙනකම්ම පිරිසක් සයිට් එකේ ඉන්නවා. ඉතින් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම කරන්නේ මොකද්ද? හට් එක හදන්න බෑ. හට් එක හදන්න පොඩි ඉඩක් අවශ්‍ය වෙනවා. පොඩි කියන්නේ සාමාන්‍යයෙන් අඩුම තරමේ 5 දෙනෙකුටවත් ඉන්න පුළුවන් තරමේ. ඉතින් පර්චේස් 10කට අඩු ඉඩමක මේ හට් එක හදන තැන හරියටම තීරණය කරන්නේ නැතුව වැඩේ පටන් ගත්තොත් ඕගලන්ට අනිවාර්ය ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඉස්සරහට අපි කතා කරමු මොකක් ගැනද මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති ඊළඟට තුන්වෙනි පොයින්ට් එක මම කිව්වේ බේස් එක්ස්කේවේෂන් ප්ලෑන් එක. ඉතින් මේක දෙන්නේ අපි සාමාන්‍යයෙන් වෙනින් තැන්වල දෙන ඩීටේල් ඩ්‍රෝවින් වලට වඩා ටිකක් වෙනස් විදියට. මේකෙත් ඔයගොල්ලෝ හිතනවා ඇති මේ ඇත්ත
ඇත්තටම වැඩිමක් ඇතුලේ සරලව මිනුම් ලබා ගන්න පුළුවන් විදිහට තමයි අපි මේක විස්තරාත්මක සැලසුමක් අපි ඔයගලන්ට ලබා දෙන්නේ. මේකෙදි ප්ලෑන් එකේදී මේක තමයි මේ ප්ලෑන් එක මිලදී ගන්න කෙනෙකුට ලැබෙන තවත් එක් විශේෂ දීමනාවක්. මෙතනදී ඔයාලට ලැබෙන සිස්ටම් එකේ තියෙනවා බේස් වලවල් කීයද, ඒවයි දිග, පළල, උස කීයද, පසාණු බේස් වලවක් හාරන්න කොච්චර මිනිස් දින ගණනක් ශ්‍රමයක් අවශ්‍ය වෙනවද, ඒ ශ්‍රමයට වැය වෙන මුදල කීයද කියන විස්තරය හරියට. ඔයගලන්ට මේක හරියටම කියනවා නම් ඔන්න බාසුන් හැලටවත් බාසුන් හැලට ගොඩක් වෙලාට දවස් පඩි දෙන බාසුන් හැලට බෑ. එක වැඩක් බොරුවට දවස් ගාණක් අදින්න. මොකද ඔයගොල්ලෝ කියන්නේ දන්නවනේ. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලා කියන විදිහට වැඩේ ඉක්මනින් කරලා දෙන්න. හැමතිස්සෙම මම කියන දෙයක් තමයි මේ කියන අපි දෙයක් දැනගෙන අත ගැහුවොත් එහෙම ඒක අපිට කියන්නේ වර්ධින තියෙන සම්භාවිතාවය, රැවටෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඉතින් ඔයාලා මේ විදිහට මේ හැම එකක් ගැනම දැනගන්න. හැබැයි ඒකෙදි මිනිස්සුන්ට අවු වෙනවද සමහර වෙලාවට හොඳ ආයි කියලා එන සේවකයෝ අපි හිතනවට වඩා අන්ත නරකයි. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම ඒගොල්ලන්ට මොන ක්වොලිෆිකේෂන් එක තිබුණා. ඔයගොල්ලෝ මුලින්ම දේ තමයි මේ මොන දේත් එක්ක හොඳ ටීම් එකක් තෝරගන්න. හොඳ ටීම් එකක් අනිවාර්යෙන් තෝරගන්න. ඒක මත තමයි වා කියන දේ අහන, වා කියන දේ තේරෙන ටීම් එකක් තෝරගන්න. ඒකෙදි ඔයාලා තියනවා නම් හරි. එස්කලේෂන් එකට යන්නේ දවස් දෙකයි. ඔයගොල්ලෝ දවස් දෙකේ වැඩේ කරන්න. එතනින් එහාට මේ දවස් දෙකේ වැඩේ කරන්න පුළුවන් ටීම් එකක් තෝරගන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වැඩබිම ආරම්භයේදී සුදුසුම දේ තමයි මුලින්ම බේස් වලවල් ටික සටහන් කරගෙන වලවල් සියල්ල හරියට ඉවර කරගන්න එක. එතකොට අපිට සයිට් එක පේන්නේ මෙන්න මේ විදිහට. ඔයගලන්ට පේනවා ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ කොයි විදිහටද පේන්නේ කියලා. එතකොට අපිට පුළුවන් සයිට් එකේ මිනුම් විදිහට ගන්න පුළුවන් වෙන්නේ මේ වලවල් අතර දුර විතර. දැන් ඔයගලන්ට සයිට් එක මේ වලවල් අතර දුර විතරයි ඔයගලන්ට පළවෙනියේ මිනුම් විදිහට ගන්න වෙන්නේ. බේස් වලවල් සාමාන්‍යයෙන් සැලසුම් කරන්නේ ගෙදර බර අණුව සහ පොළවේ ස්වභාවය අනුව. ඉතින් ගෙදරක බර අණුව සකස් කරන බේස් වලවල ප්‍රමාණය කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒ පොළවේ ස්වභාවය අනුව බේස් වලවල තත්ත්වය බොහෝ විට මුළු පොළොවම වෙනස් වෙනවා. බොහෝ විට වෙනස් වෙනවා. සමහර වෙලාවට මුළු පොළොවම එකම ස්වභාවයක පිළිනවා කියලා තීරණය කරලා තමයි මේ ප්ලෑන් අඳින්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ ප්ලෑන් අඳින්නේ ෆ්ලැට් පොළවක හොඳ පසක් තියෙනවා කියලා හිතලා තමයි මේක හදන්නේ. මොකද අපි මම හදන්න කියලාදී ඒක කෑගල්ල ගයක් කරා ඒක කොටසක හොඳටම තියෙනවා පොළව. හොඳ පසක්. හැබැයි එක පැත්තක අඩි 8ක් ගැඹුරට බේස් වලවල් හරන්න. ඒ පැත්තේ මඩ ගොහරක් වගේ තමයි ඒ කොටස තිබුණේ. ඉතින් ඒකත් එක්ක සමහර වෙලාවට ඕගොල්ලෝ හිතුවට එකම ඉඩමේ තැන් දෙකක තුනකත් වෙන වෙනම පස් තියෙන්න පුළුවන්. සමහර ඉඩම්වල අපි බේස් වලවල් හරද්දී මේ අපිට තේරෙනවා පැරණි මේ කියන්නේ පරණ කුණු වල ගසක මුල ආනිත් එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. ගහක් ගැලවුවොත් එහෙම එතන මුල පේන විදිහට තියාගන්න මුලින්ම සයිට් එකේ එස්කේවේෂන් කරන්න එන්න කලින්. මොකද සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතන්නේ මේ ප්ලෑන් එකේ කණුවක් ගාම මුලක් තිබිලා ඔයගොල්ලෝ ඒක මේ වැහුවයි කියලා. එතකොට එතන පස් කම්පැක්ට් වෙලා නැහැ. හැබැයි අපි හිතනවා එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ පොළවක් තියෙන කියලා හිතාගෙන අපි එතන බේස් එකක් හරනවා. එතනදී පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙතන කලින් ඉඩම සුද්ධ කරනවා නේද? එතකොට ඔයගලන්ට හම්බුනොත් කුණු වලක් හරි ගසක මුලක් හරි ඒ දේවල් හම්බුනොත් ඒවා ඒ විදිහටම තියලා කියන්නේ. එතකොට ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනදී මේ තියෙන්නේ සමහර සයිට් වලදී අපිට මූණ පාන්න වෙච්ච කරුණු ගැටලු. ඊට මේ කොටසක් හොඳටම තියෙනවා. තව කොටසක සාමාන්‍යයෙන් පොළොව මට්ටමට වතුර වෙනවා. සමහර තැන්වල ඔය වැලි පස් තියෙන්නේ. ගොඩක් මොදිනේ මීගමුවේ කටුනායක පැත්තේ ඒ වගේ පැතිවල ඔය වගේ පස් තියෙනවා මේ වැලි පස. ඒව කරද්දි කොච්චර මේ අපි කැපුවත් අර පස් කඩන් වැටෙනවා. වැලි වගේ පසින්ද කඩන් වැටෙනවා. එතකොට ඒවට කරන්න ඕන ට්‍රීට්මන්ට් මෙන්න මේ විදිහට වෙන වෙනම ඕවට අදාළ කරුණු තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී අපි ප්ලෑන් එකේ තියෙන ප්‍රමාණ වල බේස් වලවල් හාරලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ ඉන්නේ මේ වගේ මොකක්ම හරි ප්‍රශ්නයක් ඔයගොල්ලෝ දැක්ක ගමන් ඔයගොල්ලෝ එතනදී අනිවාර්යයෙන්ම මේ ප්ලෑන් එකේ තියෙන විදිහට හදන්න පටන් ගන්න නම් එපා. මොකද මම කිව්වා වගේ අපි මේ ප්ලෑන් හැම දෙයක්ම ඔයගොල්ලන්ට දෙන්නේ මේක ෆ්ලැට් ලෑන්ඩ් එකක් හොඳ පසක් තියෙන දෙයක් කියලා ඉමේජින් කරලා. ඉතින් ඒ වගේ තියෙන වෙලාවකට තව අඩියක් විතර ගැඹුරට හාරලා
මේ ගැන තාක්ෂණික දැනුමක් තියෙන ව්‍යුහාත්මක ඉංජිනේරු මහත්තයෙක්ගෙන් උපදේශනයක් ඔයගොල්ලෝ ගන්න වෙනවා. අනිවාර්යයෙන්ම එහෙම කළ යුතුයි. මෙතනදී අපි හදන ගෙදර ප්‍රමාණය අනුව සහ බලවල් කොපමණ ප්‍රමාණයක් මේ ගැටලුවට පත් වෙලා තියෙන එක මත ඔයගලන්ට උපදේශනයේ බරපතලකම වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ වය ගන්න මුළු ඉඩමට මේ එක මේ බේස් වල විතරයි මේ ගැටලුව ආවේ කියලා. ඒකෝට ඒක මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන දඟලන්න ඕනේ නැහැ. නමුත් 10ක් තියෙනවා නම් ඒකෙන් 7ක්ම මෙහෙමයි 3ක් නම් හොඳ අනිවාර්යම ප්‍රශ්නයක්. ඉතින් මේ ගැටලු සුළු වුණත් සුළු වුණොත් ඔයාලට විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිත් එක්ක මේව ගැන ඉස්සරහට විස්තරාත්මකව කතා කරලා දැනගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බේස් වල හරිය ඉවරුණාට පස්සේ පසේ தත්ත්වය උසස් කරවා ගන්න අපි කළ යුතු සරල ක්‍රම කිහිපයක් ඔයාලට දැනුවත් කරන්න ඉස්සරහදී. පළවෙනි එක සාමාන්‍ය බේස් වලවල් එස්කැවේටර් මැෂින් එකක් යොදාගෙන හැරීමේ ගැටලු තියෙනවා. ඒව මොනවාද? වියදම අවම කරගෙන බේස් වල හැරීමෙන් ගෝලයන් කී දෙනෙක් යොදා ගන්න ඕනේද? තුන්වෙනි එක බේස් වල හාරලා ඉවර වෙලා ABC අංගල 4ක් විතර ස්තරයක් දාලා වැකර් එකක් මාර්ගයෙන් තැලීම. හතරවෙනි එක තමයි බේස් වල හාරලා ඉවර වෙලා මාස් කොන්ක්‍රීට් එකක් දැමීම. ඒකත් එක්ක දැන් ඔයගලන්ට මේකේ පේනවා බේස් වල හැරෙන එක මේ පීඩ එක බලන්න ඔයගලන්ට මේකෙන් අදහසක් ගන්න පුළුවන් කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියන එක. හරි. ඊළඟට තියෙන බේස් එස්කේලේෂන් ප්ලෑන් එකේ ගැනම මේකෙන් මේ පැකේජයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක තමයි මේකෙන් ඔයගලන්ට අපි මෙන්න මේ කොටසෙන් කියලා දෙන්නේ. මේකේ ප්‍රතිලාභ ගත්තොත් එහෙම ඔයාලා එදිනෙදා දැන් හිතන්නකෝ වැඩ කරන එදිනෙදා යන බාස්ලා ඉන්නානේ එයාලාගේ නම් අපි දීපු සිස්ටම් එක හරහා ලකුණු කරගත්තා නම් මේකට ඔයගොල්ලෝ බලන්න කලින් කරපු වීඩියෝට ඒක සම්පූර්ණ විස්තරය තියෙනවා. ලකුණු කරගෙන බේස් වල හාරන්න ගියපු ශ්‍රම වියදම ඇස්තමේන්තුගත වියදමේ ශ්‍රම වියදම සමග සංසන්දනය කරලා බලන්න හැකියාව ඔයගලන්ට තියෙනවා. ඉතින් ඔයගලන්ට හැම පොඩි දෙයක්ම ඒක හොයාගන්න පුළුවන්. අපිට ඇස්තමේන්තු කරන මිලට වඩා ඇයි වැඩිපුර වියදම් වුනේ? සමහර වෙලට වැඩිපුර කාලය ගත වෙන්න සාධාරණ හේතු තියෙන්න පුළුවන්. වහිනවා, පැය දෙකක් වහිනවා. මොකක් හරි ප්‍රශ්නයක් කියන්නේ ඒකේ සාධාරණ හේතුවක් නැතුව කාලය වැඩිපුර ගත වෙලා නම් වියදම වැඩි වෙලා තියෙන අන්න ඒක ගැන කියලා ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මෙතනදී අපි හැමතිස්සෙම ඔයගලන්ට මතක් කරන්නේ ඔයගලන්ට කියලා දෙන්නේ අපි හිතන් ඉන්නවා ගානක් මේ ගානට අපි වැඩේ කරනවා කියලා. හැබැයි අපිට ඒක බැරි වෙන්න තියෙන කරුණු කන්ස්ට්‍රක්ෂන් එකේ නෙගටිව් පැත්ත තමයි අපි මේකේ විස්තර කරන්නේ. මේ නෙගටිව් පැත්තේ විසඳුම් ටික තමයි අපි මේ ඔයගලන්ට මේ පැකේජ් එක කරා දෙන්නේ. දැන් අපි හරහා ලබා ගන්න පුළුවන් තව විශේෂිත සේවාවක් තියෙනවා. අපි හිතමු ඔයගලන්ට ගෙදර හදාගන්න තනියෙන් පටන් ගන්නතර මේ දේවල් ගැන තාක්ෂණික දැනුම මදි කියලා. ඉතින් ඒකට විසඳුමක් තියෙනවා. එතනදී ඔයාලට පුළුවන් අපි හරහා ඇත්තටම තාක්ෂණික සේවා කරන සහායක් ලබා ගන්න. තාක්ෂණික නිලධාරියෙකු ලබා මිනුම් නිවැරදිව මැනගෙන තහවුරු කිරීමක් කරගන්න. දැන් සමහරවිට කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් අවුරුදු 28 35 40 අතර කට්ටිය ගෙවල් හදන්න බලාගෙන ඉන්න අයනේ අලුතින් බැලලා ලස්සන ගේකට යන්නේ. එහෙම ඉඳන් ඉන්න කට්ටිය වැඩිපුර ඉන්නේ ඉතින් ඒගොල්ලෝනේ සමහර වෙලාවට ඒගොල්ලෝ එක එක ෆීල්ඩ් වල. දැන් අපි හිතමු මොකක් හරි බැංක් එකක වැඩ කරන කෙනෙක් කියලා. හැබැයි එයා බැංක් එකේ වැඩ කරාට එයා බැංක් එකේ දේවල් ගන්න ඕනනම් මේ ගියක් හදන එකේ විස්තරය දන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ ගන්න ඕනේ දේවල් මොනවද චෙක් කරන්න ඕනේ ක්වොලිටි එක මොනවද මේවයි මිනුම් ගන්න කොහොමද කොතනින් කොතනට ඉඳන්ද මේවයි දුර හරියටම හරිද බලන්නේ. ඔය වගේ දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක කතා කරලා ඒකට අවශ්‍ය එදාට විතරක් කෙනෙක්ව ගෙනල්ලා ටීఓ කෙනෙක් හරි සුපර්වයිසර් කෙනෙක් හරි ඉංජිනේර් කෙනෙක් හරි ගෙනල්ලා ඔයගලන්ට දේවල් හරිද කියලා බලා ගන්න පුළුවන්. අපිට දැන් අපේ වෙනම සර්විස් එකක් තියෙනවා ඒ විදියට. ඊළඟට අපි ගත්තොත් එහෙම මේව ලකුණු කරලා මේ තියෙනවා ඔයාලට පේනවා කොහොමද මේ දුරවල් ගන්න ඕනේ කියන එක. අපි ගත්තොත් එහෙම කණු අතර කණුවෙන් කණුවට කොහොමද මේ දුර අපි අරගෙන තියෙන්නේ. සමහර වෙලාවට මේ දුරවල් අපි ගන්න හරියට නෙමෙයි ගන්න කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ මේක බලපුවම කල්පනා කරලා ඇත්තටම මේ දැන් වල කැපුවට පස්සේ මේ වලින් වලට මෙහෙම ගන්න තේරෙනවද අපිට. හැබැයි තේරෙන්නේ නැහැ. වල අතර තේරෙන්නේ නැහැ. ඊපස්සේ මේවා කොටස් මේ චූටි කෑලි කොහොමද ගන්න කියන එක තේරෙන්නේ නැහැ. සමහර මේවා ඇත්තටම කිව්වොත් මිලිමීටර් වලින් දැන් ඔයගලන්ට මේකේ අදහසක් ගන්න අඩි වලින් දුන්නාට ගොඩක් වෙලාවට මේ ප්ලෑන් දෙන්නේ මිලිමීටර් වලින් අපි ටීఓ කෙනෙක් හරි ඉංජිනේර් කෙනෙක් හරි සයිට් එකට එනවනම්. ඔයගලන්ට අදහසක් ගන්න තමයි අපි සාමාන්‍ය ප්ලෑන් එකක් අඩි වලින් දෙන්නේ.
හරි ඊළඟට අපි ගත්තොත් එහෙම column position and reinforcement plan එක. මේකෙදි බේස් වලවල් ටික හාරගෙන ඉවර වෙලා අපිට කරන්න තියෙන හොඳම වැඩේ තමයි කණුවල පාදන. column footing එක කොන්ක්‍රීට් කරගන්න එක. එතකොට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ plan එක. දැන් මේ ඔයගලන්ට පේන නැති මේ තිරේ මොකද්ද මේ plan එක? මේ plan එකේ විදිහට තමයි කම්බි කණු ටික මුලින්ම බැඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයගලන්ට තේරෙන්නේ නැති ගොඩක් වෙලාවට ඔයගලන්ට මේව තේරෙන්නේ නැහැ. හැබැයි මේවා භාෂණ වලට තේරෙනවා. හැබැයි ඔයගලන්ට නොතේරෙන හින්දා ඒක තේරුම් කරන්නයි ඒක උගන්වන්නයි තමයි අපි මේ හදන්නේ. ඒකට ඔයගොල්ලෝ හැමෝටම ගියක් හදාගන්න විදිහ තේරෙනවා. ඉතින් මේ plan එකේ විදිහට තමයි ඇත්තටම අපි මුලින්ම කම්බි කණු ටික බැඳ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පස්සේ ස්වභාවය වෙනස් වෙන්නේ නැත්නම් මේ සැලසුමේ වෙනසක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දෙන plan එකේ විදිහටම කරගන්න පුළුවන්. ඔයගලන්ට දැන් මේ හැම එකෙම මේ පෙන්නන මෙන්න මේ DOQ කොටස ගැන සම්පූර්ණ විස්තරයක් මම කලින් කරපු වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඒකකොට ඔයගලන්ට මේක ගැන අදහසක් පළවෙනි වතාවට බලන්න මේ වීඩියෝ එක නම් අපේ ශ්‍රී ලංකන් හවුස් ප්ලෑන් කියන Facebook page එකට යන්න. ඒකේ මේකට කලින් කරපු වීඩියෝ එක බලන්න. ඒකේ දාලා තියෙනවා මොකද්ද මෙන්න මේ plan එක කියලා. හරි ඔක බලාගෙන යන්න. මේකේ තියෙන්නේ දැන් කොටසින් කොටස ගත්තොත් එහෙනම් ඔයාලට වෙනවා කම්බි කොච්චර ගාණක්ද යන්නේ, මේ කම්බි quantity එක කීයද, 10න් කීයද, 12න් කීයද, 16න් කීයද, ඒ වගේ විදිහට වෙන. හරි ඔයගලන්ට පේනවා ඇති මේ තිරේ පිටිපස්සෙන් තියෙන BUQ එකේ දාලා දෙනවා 10 කම්බි කීයද දෙන්නේ, කීයද අවශ්‍ය වෙන්නේ, 10 කම්බියක කීයද, ගාණ කීයද, 10 කම්බියේ කම්බි කීයක් ඕනේ වෙනවද, ඒ විදිහට එකින් උකට විස්තර දාලා දෙන 12 කම්බි කීයද, ඒකේ quantity එක කීයද, unit price එක කීයද, ඒ වගේ unit කීයක් ඕනද කියලා අහුවාම මුළු amount එක එනවා 16 කම්බි කොහොමද, මෙටල්, සිමෙන්ති, ඒ වගේ හැම එකක්ම අදාළව දාලා තියෙනවා. ඊට පස්සේ ලේබර් එක. දැන් මේ දකින්න ඔයාලා ගෙදර බේස් කන් වලට ඇත්තම එකතු කරලා තියෙන භාණ්ඩ වල නම් ප්‍රමාණය ඒකක මිල සහ ඒවට යන නියදම කලින් කිව්වා වගේ. ඉතින් මේ කණු දාන අවස්ථාවේදී කම්මුකරුවන් යොදා ගන්නන ප්‍රමාණය සහ ඒ වැඩ කොටස නිම කරව ගන්න නියමිත කාලයක් තියෙනවා. එතනදී අපිට අනිවාර්යයෙන්ම සැලසුම් කරලා ලොකු මුදලක් ඉදිරි කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහදී අපි කතා කරන්නේ කොන්ක්‍රීට් කණු දාගන්න කොටසේදී වියදම අඩු කරගන්න සහ ප්‍රමිතිය වැඩි කරගන්න සැලකිලිමත් යුතු කරුණු ගැන අවධානය යොමු කළ යුතු කාරණා ගැන සවිස්තරාත්මකව. මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තටම කිව්වොත් ඕගලන්ට ගයක් හදාගන්න තනියම හිතන කෙනෙක් විතරක් නෙමෙයි. සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට පොඩියට ගෙවල් හදන හරි ලොකුවට මේ වගේ ප්ලෑන් එකක් නැත්නම් දැන් ලොකුවට කරගෙන යන කෙනෙක්ට හරි මේ පැකේජ් එක ගොඩාක් වටිනවා. මේක දැන් මේකේ දෙන මූලික කරුණු ටිකනේ අපි බලන්න දෙන්නේ මේ 45 ඇතුලේ. හරි ඊළඟට අපි ගත්තොත් එහෙම නිවස ඉදි කරන්න යනකොට දැන් අපිට ඊළඟ පොයින්ට් එක තමයි column position and reinforcement plan. මොකද මේ කියන්නේ? column එකේ කොහොමද අපි කම්බි බඳින්නේ? columns වල කොහොමද කම්බි කූඩු වෙන්නේ? ඊට පස්සේ tie beam වල කොහොමද එන්නේ? ඒ දේවල් ටික තමයි මේකේ තියෙන්නේ. කම්බි කූඩු දැන් මේ විදිහට තමයි අපි කම්බි කූඩු ටික හිටවලා කොන්ක්‍රීට් කරගන්න පුළුවන්. කොන්ක්‍රීට් ඊට පස්සේ තමයි අපිට පුළුවන් tie beam එක පටන් ගන්න. උසට වෙනකම් කණු දැන් මේකෙදි ඔයගොල්ලෝ මුලින්ම බලන්න මෙන්න මේ විදිහට බලන්න පේනවා කොටුවට අපි column footing එක කොන්ක්‍රීට් කරගන්නවා. ඊට පස්සේ ඒක කොන්ක්‍රීට් කරගන්න හැබැයි tie beam එකේ උසට වෙනකම් විතරයි. ඒ වෙනකම් විතරයි මෙන්න මේ ඔයගොල්ලන්ට පේන කොටස් තුනක් තියෙනවා. ඒ උසට තමයි මේකෙදි column footing එකේදී අපි column එකේ උස ගන්න කොන්ක්‍රීට් එකේ. ඉතින් අපි තව ඉස්සරහට ඉවසක් හදන හැම තැනකදී මේ වගේ අවස්ථා ගැන එකින් එකට වීඩියෝ ක්‍රමවේදයක් මගින් ඔයගලට දැනුවත් කරන්නම්. කම්බි තෝරාගත යුතු වර්ගය මොනවාද, ස්ටිරප් තෝරා ගන්න ඕනේ වර්ග මොනවාද, ස්ටිරප් නිසියාකාරව හරියට නමා ගන්න කොහොමද, එහෙම නමන තැන් කොහෙද තියෙන්නේ, කම්බි කෝඩු කොහොමද නිසියාකාරව බඳින්නේ, මේ හැම දෙයක් ගැනම අපි ඉස්සරහට කතා කරමු ටිකෙන් ටික එකින් එකට වෙනම කතා කරමු. ඊට පස්සේ ඔයගලන්ට මේ පිටිපස්සෙන් පේනවා කොලම්ස් ටික දාන්නේ කොහොමද කියලා. ඒකට අදාළ වීඩියෝස් කිහිපයක්ම ඔයගලන්ට මේ තිරේ පේනවා.
පස්සේ මේක ඇත්තටම කිව්වොත් තවත් එක තැනක් තාක්ෂණික නිලධාරියෙකු ලවා මිනුම් නිවැරදිව මැනගැනීම තහවුරු කරගන්න ඕනේ තැන. මෙතනදී කණු ටික ඔක්කොම ටයිපින් මට්ටමට දාලා ඉවර වෙලා තමයි මේ මිනුම් ටික පරීක්ෂා කරගන්න වෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ කණුවේ එක කොනකින් ඉඳන් අනිත් කණුවේ අනිත් කොනට තියෙන මිනුම් තමයි හැම තිස්සෙම මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. එතකොට කණුව දාලා වල ඒකේ මැදට අල්ලන්න ඊට පස්සේ එක තැනක කොනක අනිත් දැන් මෙහෙම කණුව ගත්තොත් එහෙම එක තැනකදී මේ කොනේ ඉඳන් අනිත් තැනෙත් මේ කොනටයි ගන්න ඕනේ. මේ කොනේ ඉඳන් මේ කොනට නෙමෙයි. ඔයගලන්ට මේ ප්ලෑන් එකේ ඒක පැහැදිලිව මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. කොයි විදිහට ඔයගලන්ට මේ රතු පාට කොට වෙන්නේ. ඒ ඇදෙන හැම ප්ලෑන් එකකම කොයි විදිහටද මේ මිනුම් ගන්න ඕනේ කියන එක ඔයගලන්ට තේරෙනවා. ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් කියලා දෙන එක තමයි මෙතනදී කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා මේක තමයි BOQ එක ඔයගලන්ට ලැබෙන. ඒ BOQ actual BOQ එක ගෙදරට යන හරිම විස්තර දාලා හැදෙන BOQ එක. ඉතින් ඒකේ දාලා තියෙනවා ඔයගලන්ට ලේබල් එක ඉතින් මෙතනදී ඔයගලන්ට ආපු එදිනෙදා ආපු වාසලගේ නම් අප දීපු සිස්ටම් එක හරහා ලකුණු කරගත්තා නම් කම්බි කූඩු බැඳලා ඒවා හිටවල කොන්ක්‍රීට් කරන්න ගියපු සම්පූර්ණ ශ්‍රම වියදම ඇස්තමේන්තුගත ශ්‍රම වියදම සමග සංසන්දනය කරලා බලන්න පුළුවන් profit ද loss ද කියලා. ඉතින් අපිට හොයලා බලන්න පුළුවන් නිවස හදන්න ඇස්තමේන්තු කරපු මිලට වඩා ඇයි වැඩිපුර වියදම් වුනේ කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මුලින්ම ඔයගොල්ලෝ කාගෙන් හරි ප්ලෑන් එකක් අදගෙන තනියම හදාගන්න පටන් ගන්න ඕනේ. ඒ පටන් ගන්නදී ඒගොල්ලෝ ඔයාලට කියන හරි මේක ලක්ෂණ මේක අපි ළඟට ඇත්තටම මෙහෙම කට්ටිය එනවා. කොහෙන් හරි ප්ලෑන් එකක් අදගෙන අපි ළඟට එනවා. ප්ලෑන් එක ඇඳපු කෙනාට මේක ලක්ෂ 50කට හදන්න පුළුවන් කියලා. හැබැයි අපි ලංකාවේ අඩුම රේට් එකකට ගෙවලා හදපු අපි ළඟට ආවම අපි කල්පනා කරනවා මේක කොහොමද ලක්ෂ 50කට හදන්නේ කියලා. මොකද අපිටත් වඩා අඩු රේට් එකකින් එහෙනම් ගයක් හදන්න ඕනේ. ඒ කියන්නේ බඩු ගන්නද පිනට අගයලා. එහෙම ඒ කියන්නේ ඒ වගේ හරියට ගයිඩ් කරන්නේ නැති තැන් වලට ගියාම අමාරුවේ වැටෙනවා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ හැම තිස්සෙම මේවා තමයි මූලික දේවල්. ඔයගලගේ අතේ තියෙන ලක්ෂ 10 නම් ලක්ෂ 10ට අදාළ වැඩේ කරගෙන යනකොට ලක්ෂ 2 වියදම් වෙද්දිම ඔයගොල්ලෝ හොයන්න පටන් ගන්න ලොස් නම් ඒ ලොස් උනේ. මොකද මෙතන තියෙන ප්‍රශ්නේ? අපි මේ කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එකෙන් මේ සම්පූර්ණ මේ වීඩියෝ එකේම තියෙන්නේ අපි අපේ ක්‍රමවේදය කොහොමද ගෙනියන්න හැදුවේ ඒ ක්‍රමවේදය කොහොමද ගෙනිච්චේ අපි ඒකට මේකේ ගත්ත එක්ස්පීරියන්ස් එක මොකක්ද අපිට වැරදිච්ච තැන් මොනවාද අපිට හරි ගියපු තැන් මොනවාද අපි කරලා බලපු එක්ස්පෙරිමන්ට් වල අන්තිමදී සාර්ථක වෙච්ච ටික තමයි අපි මේ ඔයගලන්ට ගෙනත් දෙන්නේ. හැබැයි අපි සාර්ථක වෙලා එනකොට ඇත්තටම කිව්වොත් මේ මට්ටමක් ඇති වුණා අපි අතිශය සාර්ථක මට්ටමක ඉන්නකොට හැබැයි ඒකට අපි මුහුණ දෙනවා මුහුණ දෙමින් පවතිනවා. ඉතින් අපි බලමු ඉස්සරහට වැඩ කටයුතු අපි කරගෙන යමු. කොහොම හරි මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ හැමෝටම තමන්ගේ සිහින හැබෑ කරගන්න අවස්ථාවක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේ අපිට හොයලා බලන්න පුළුවන් නිවස හදන්න ඇස්තමේන්තු කරන මිලට වඩා ඇයි වැඩිපුර වියදම් වුනේ කියලා. ඉතින් මේ වගේ වැඩිපුර වියදමක් වෙන්න සාධාරණ හේතුවක් ඇත්තටම යෙදෙන්නෙම නැහැ. එහෙම වෙනවා නම් ඒක ගැටලුවක්. දැන් වැස්සක් වැස්සුවොත් අපිට පුළුවන් හරි half day නම් හරි half day එකක් දෙනවා. එතනින් වැඩේ නවත්තනවා. එතකොට ඒ වගේ දේවල් වලදී උගලන්ට තේරෙන්න ඕනේ මේ වගේ දෙයක් නැත්නම් මේවා පාඩු වෙන්න බෑ. මේක තනිකරම ප්‍රොෆිට් තියෙන කොටස්. මේ අතරේ ඔයගලන්ගේ මේ අදියරට අදාළ හાર્ඩ්වෙයාර් එකකින් මොනවා හරි මිලදී ගත්තා නම් ඒවා බිලේ ෆොටෝ එකක් එක්ක සිස්ටම් එකට දාන්න පුළුවන්. මොකද මේවා හැමදේම එකින් එකට ඔයගලන්ට චෙක් කරන්න පුළුවන්. ගෙදර හදාගෙන යන්නේ ඔයගොල්ලෝ හිතන්නේ ගෙදර හරි මට බලන්න වෙලාව නැත්නම් මම මගේ අයියට කියනවා හරි බලන්න. ඉතින් අයියනගේ පොලිටික්ස් ගන්න අයියට කියන ෆොටෝ එකක් දාන්න අයිය බිලේ. එහෙම කියලා ඔයාගම මොකද හිස්ටරියක් හදාගන්න. මේකට ගත්තේ මොනවාද මට හાર્ඩ්වෙයාර් දෙක තුනකින් ගත්තා නම් අඩුම තරම ඔයාලට පුළුවන් ටැලි කරලා බලන්න මට මොන හાર્ඩ්වෙයාර් එකකින්ද අඩුම ගානට මේ බඩු ටික හම්බුනේ. මට මොන හાર્ඩ්වෙයාර් එකකින්ද දිගටම බඩු ගන්න නම් වඩාත්ම ලේසි. ඉතින් මේ සිස්ටම් එක කොච්චර වටිනවද කියලා ඔයගලන්ට තේරෙයි මේකේ දත්ත ගබඩා කිරීමේ හැකියාව මත. හැම දෙයක්ම ගයක් හදාගන්න යන කෙනෙක්ගේ දත්ත ගබඩා කරගන්න මේකේ පුළුවන්. ඉතින් මේ කරුණ ගැන ඔයගලන්ට ඇත්තටම කිව්වොත් එහෙම සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න කරුණු තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම trenches excavation plan එකේ මේක තමයි ෆවුන්ඩේෂන් එකේදී කාණු ටික හාරලා ඉවර කරන එක. අන්න ඒ වෙලාවට තමයි මේ plan එක ඕනේ වෙන්නේ. කියන්නේ දැන් අපි අර විදිහට කොලම් සෑරුවට පස්සේ මේක තමයි අපි ඊළඟට කරන්න ඕනේ පළවෙනිම සුදුසුම දේ. ෆවුන්ඩේෂන් එකේ කාණු ටික හාරලා ඉවර කරගන්න එක. අන්න ඒ වෙලාවට තමයි මම මේ කියන මෙන්න මේ plan එක ඕනේ කරන්න. ඔයගලන්ට පේනවාද? කාමේ සයිස් එක කොච්චර පළලකින්ද කැපෙන්න ඕනේ ඊට පස්සේ එහෙම කැපුණාම ඇතුලේ
තවත් පොයින්ට් එකක්. ඔයාලට පුළුවන් අපි හරහා තාක්ෂණික සේවා සහායක් ලබා ගන්න මේකත් ඒ වගේ තැනක්. මොකද තාක්ෂණික නිලධාරියෙකු ලබා තමයි මේ මිනුම් නිවැරදිව මැනලා තහවුරු කර ගැනීමක් කරගන්න පුළුවන්. ඔයාලට අදහසක් නැත්නම් තේරුම් ගන්න බැරි නම් ඔයාලට පුළුවන් ඒකට අදාළ ලෙඩේට අදාළ දොස්තරව ගෙනල්ලා ඒ වැඩේ කරගන්න. ඉතින් අපි මේව මනින්න බලන්නේ අපේ ගෙදර ප්ලෑන් කරපු විදිහටම හදාගන්න ඕන නිසා. ඒ නිසා ඒ අවස්ථාවේදීම මැනලා බලලා වැරද්දක් තිබුණොත් يعني පුංචි තැනදීම ඔයගලන්ට පුළුවන් ඒක නිවැරදි කරගන්න. ඒ ප්‍රශ්නේ ලොකු වෙනකම් හින්නේ නැතුව පොඩි තැනදීම පුළුවන් ඔයගලන්ට ඒ ප්‍රශ්නේ විසඳගන්න. ඉතින් ඔන්න 6 වෙනි පොයින්ට් එක ෆවුන්ඩේෂන් ලේඅවුට් and සෙක්ෂන් ප්ලෑන්. ඊළඟට සුදුසුම දේ තමයි ෆවුන්ඩේෂන් එකේ කළුගල් බැඳලා ඉවර කරගන්න එක. අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ පෙන්ලා තියෙන ප්ලෑන් එක ඕනේ වෙන්නේ. ඔයගලන්ට තේරෙනවා ඇති. අර තනි කළු ඉරකින් පෙන්වලා තියෙන පොළවේ යට කොටස, එතනින් උඩ කොටස පොළවෙන් උඩට පෙන්වන කොටස. කොච්චර කොටසක්ද පොළවෙන් යට තියෙන්නේ, කොච්චර කොටසක්ද පොළවෙන් උඩට කළුගල් බැඳෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට මේ ප්ලෑන් එකේ තියෙන දේවල් අවශ්‍ය වෙන්නේ. මේ කළුගල් බැඳීම ටයි බීම් එකක් යට මට්ටම වෙනකම් බැඳ ගන්න ඕනේ. ඒකෙදි වෝටර් ලෙවල් කරලා බැඳ ගන්න එක තමයි හරිම වැදගත්. සාමාන්‍යයෙන් ටයි බීම් එක දාන ගෙදරකට රබර් ෆවුන්ඩේෂන් එකේ ඒ තරම් වැදගත්කමක් නැති වෙන්නත් පුළුවන්. ඒත් පස හේදිලා යන එක වගේ දේවල් බලපන්න තමයි මේ දේ ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද ගෙදර හයිය තියෙන්නේ ටයි බීම් එක ඇතුලේ. ටයි බීම් එක තමයි මේන් දේ ගෙදරක හයිය වල. මොකද මෙහෙම කරලා එයා බැඳලා අල්ලගෙන ඉන්නවා මුළු ගෙදරම මේ තියෙන කම්බි කූඩුව හරහා. මුළු ගේ වටේම එකට එක සම්බන්ධ වෙලා තියෙන කම්බි කූඩුව හරහා මෙන්න මේ වගේ බැඳලා තදින් අල්ලගෙන තියෙනවා. ඉතින් කොහොමද මේ වැඩේ හරියට කරන්න ඕන නිසා තමයි කළුගල් වනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා ගැන අපි ඉස්සරහට කතා කරන්න යන්නේ. මේ කියන කළුගල් බැඳීම පදින අවස්ථාවේදී කම්කරුවන් ගොඩාගත යුතු ගාන, ඒ වැඩ කොටසට වැය වෙන මුදල, අවශ්‍ය අනිකුත් කියන්නේ අමුද්‍රව්‍ය ප්‍රමාණය සඳහා ඒකකයකට වැය වෙන මුදල, ඒක ගණන් සහ වැය වෙන මුදල දැක්වෙන ලයිස්තු. ඉතින් ඔයාලට පුළුවන් ඉතුරු වෙලා නාස්ති නොවන විදිහට අමුද්‍රව්‍ය මිලදී ගන්න. මොංගලට කියවනේ අපි මේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ අපිට වැරදිච්ච දේ, අපිට වැරදිලා අපිට හරි කියපු තැන්, අපි සමහර එක්ස්පෙරිමන්ට් කරලා ඒවා හරි කියපු තැන් මේ තියෙන්නේ ඒවා. සමහර මේ හැම දෙයක්ම කියන්නේ අපිට වැරදිලා තව කාටවත් වැරදෙන්නේ නැති වෙන්න හදාගන්න කියන කරුණු ටික. ඉතින් ඔයගලන්ට මෙන්න මේක තේනවා රබර් වර්ක් එකේ කොච්චර කියන්නේ ගාණක් තියනවද, ගණන් කොච්චර තියනවද, ඒකට 6යි 9යි කොච්චරක් යනවද, quantity එක ඊපස්සේ unit price එක, ඒ quantity එක unit price එක ගණන් කරාම වැඩි කරාම කොච්චර මුළු මුදල් ප්‍රමාණයක් යනවද, ඊට පස්සේ labor එකට කොච්චර දවස් ගාණක් යනවද, මේසන්ලා දෙන්නයි බාස්ලා දෙන්නයි නම් ඒ 14 දෙනාට කොච්චර දවසක් හරිද මේක කරගෙන පුළුවන්ද, ඒ වගේ දේවල් ඔයගොල්ලෝ කියනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේක ඔයගොල්ලෝ සබ් කොන්ට්‍රැක්ට් කෙනෙක් කරලා දෙනවා කියලා. හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා කිසිම කෙනෙක් without profit. ඒ කියන්නේ සබ් කොන්ට්‍රැක්ට් කෙනෙක් හරි කම්පැනි එකක් හරි ඔයගොල්ලෝ හිතන්න එපා ඇත්තටම මේක ඔයගොල්ලන්ට ප්‍රොෆිට් එකක් නැතුව මේ කියන ගානටම හදලා දෙයි කියලා. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක ඇඩ් වෙනවා. ඔයගොල්ලන්ට බැරි හින්දානේ ඔයගොල්ලෝ යාළුවට දෙන්නේ. ඉතින් ඔයාලට බැරි දෙයක් යාළුවට කරනකොට යාළුවගේ සර්විස් එකට යාළුවා මුදල කය කරගන්නවා. ඉතින් එහෙනම් පරාර්ථකාමී වෙන්න මේ ගානටම ඔයගොල්ලන්ට ගේ හදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා තනියම බාස්ලව ගයිඩ් කරලා හදාගත්තොත් විතරම. ඒ කාලයට ඔයගොල්ලෝ මුදලක් ඔයගොල්ලන්ගෙන්ම ගන්න නැහැ. නමුත් වෙන තැනකින් කරනවා නම් ඒ කාලයට ඔයාලා මුදලක් ගෙවන්න ඕනේ. ඒක මතක තියාගන්න. නිකන් කරලා දෙන්න බෑ මේක. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ටයිමින් ලේඅවුට් එකයි රෙන්ෆෝස්මන්ට් ප්ලෑන් එකයි මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට පෙන්නන්නේ. ඊළඟට මොකද අපි මේකේ කරන්නේ ටයිමින් එක දාගන්න එක. අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ ප්ලෑන් එක ඕනේ වෙන්නේ. ඉතින් ටයිමින් එකේ කම්බි කූරු නිවැරදිව බැඳගෙන ටයිමින් එකේ ෆ්‍රේම් එක ගහලා කොන්ක්‍රීට් කරගන්න පුළුවන්.
ටයි බීම් එකක කම්බි තියෙන එකදී හොයලා බලන්න ඕනේ දේවල් ටිකක් අපි ඉස්සරහට කතා කරමු. ඉස්සරහට කියන්නේ ඇත්තම කිව්වොත් අපිත් එක මේ පැකේජ් එක ගන්න අයට තමයි මේකේ සම්පූර්ණ A to Z විස්තර ටික දැනගන්න පුළුවන්. අපි මේ නිකන් පොඩි හින්ට් එකක් දෙන්න අපි මොනවද මේකේ දෙන්නේ කියන එක. ඉතින් මේ තියෙන ටයි බීම් අවස්ථාවට කම්කරවල යොදාගන්න ඕනේ ප්‍රමාණය. ඒ වැඩ කොටසට වැය වෙන මුදල අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය ප්‍රමාණය ඒ සඳහා ඒකකයට වැය වෙන මුදල ඒකක ගන්න සහ වැය වෙන මුදල දැක්වෙන ලයිස්තුවක්. ඉතින් ඔයාලට පුළුවන් ඉතුරු වෙලා නාස්ති නොවන විදිහට කලින් කිව්වා වගේ ඒකට අදාළ අමුද්‍රව්‍ය ටිකට අවශ්‍ය ප්‍රමාණයට විතරක්ම ගන්න. සමහරවිට ගෙදර ආවම කල්ගල් වුණ වෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ දේවල් දැන් උඹලට පේනවා සමහර වැඩ කොටස් තියෙනවා රැය කියන්නේ උදේ පටන් ගත්තාම එක දවසින් ඒක ඉවර කරන්න පුළුවන්. ඒකට රැය වෙනකන් හරි කරලා ඉවර කරගන්න. ඒක ඔයගලන්ට හොඳ ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් තැන. ඒ වගේ තැන් මොන වගේ දේවල් වලින් කරන්න පුළුවන් කියන එක ඔයගලන්ට දැනගන්න. මේ තේනටි කොහොමද ටයි බීම් එකක් දාලා ෆිනිෂ් වෙන්නේ කොහොමද ටයි බීම් එක කම්බි බැඳලා තියෙන්නේ ඒ වගේ දේවල් දැක්කම පොඩි පොඩි ෆොටෝස් කීපයක් තමයි මේ තියෙන්නේ. මේ වගේ තව එක අවස්ථාවක් ඔයාලට පුළුවන් අපේ තාක්ෂණික නිලධාරීන්ගේ සේවාව කියන්නේ ඇත්තටම කිව්වොත් අපි මේ හැමතිස්සෙම කියන්නේ හැම මිනිමම් ගන්න මෙහෙම කියන එක අවශ්‍යයි කියලා. මොකද මේක උඩට ගියේ හැදෙන්නේ. මේක හරියට දාගත්තේ නැත්නම් උඩ හැදෙන ගියේ කොහොමද වෙනස්. ඒක ඔයගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න. අපි පොඩි කාලේ ඉඳලා මේක හදන විදිහට තමයි අවසානයේ හැදෙන්නේ. ඉතින් මේ ඒ විදිහට තමයි මම කියන්නේ ගෙදරත් ඒ වගේ. අපි හරියට පොඩි කාලේ ඉඳන්ම පුළුවන් තරම් හොඳට බලලා ගයිඩ් කරලා අවශ්‍යම දේවල් ටික තමයි කරගන්න තියෙන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ පොළොව පුරව ගන්න එක. පොළොව පුරව ගන්න ඕන තැනකදී සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ පස්. ඒත් අපි අනුමත කරන්නේ ABC හරි කළුගල් මිශ්‍ර කරලා ඒ දෙකම මිශ්‍ර කරලා පොළොව පුරව ගන්න එක. සමහරව හිතන්න පුළුවන් ඒකට වියදම ගොඩක් වැඩි වෙනවනේ කියලා. හැබැයි එහෙම වියදම වැඩි ක්‍රමයක් වුණත් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒ නිසා සුදුසුම ක්‍රමය ලෙස අපි අනුමත කරන්නේ කළුගල් අතුරලා ඒකට ABC පුරවල වතුර කියන්නේ ABC පුරවල වතුර පුරවල පෝකර් කරන එක. මෙහෙම පුරවල ඉවරුන ගමන් ෆ්ලෝ කොන්ක්‍රීට් එක කරන්න එපා. ඒක කරන්නේ ටික කාලයකට පහු කරලා ඉතිරි වැඩ ටික කරගෙන යන්න. කියන්නේ ෆ්ලෝ කොන්ක්‍රීට් එක කරන්න හදන්න එපා මේක කරපු ගමන්. ඒක ටික කාලයක් කරලා ඔයගලන්ට පුළුවන් ඉතිරි වැඩ ටික කරගෙන යන්න. ඒ විදිහට කාලයත් එක්ක දැන් සාමාන්‍යයෙන් මොකද ආපු ගමන් අපි කොච්චර හිතුවා මේක වැගගලා පොගරලා ආහරි හොඳට තද වෙලා තියෙන එහෙම නෑ. පොඩි කාලයක් ඒකට දෙන්න ඔටෝමැටිකලි සෙටල් වෙන්නේ. ඒකටත් එක්ක අපි සෙටල්මන්ට් කාලය දීලා පස්සේ ෆ්ලෝ කොන්ක්‍රීට් එක ඔයගලන්ට දාන්න පුළුවන්. මොකද මේ හැම එකකටම ප්‍රායෝගික හේතුවක් තියෙනවා. මේ තියෙන පැක් ෆිලින් එකයි ෆිලින් එකේ අවස්ථාවට කම්කරුවන් යොදා ගන්න ඕනේ ප්‍රමාණයන් ඒ කොටසට අදාළ වැය වෙන මුදල අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය ප්‍රමාණ සහ ඒකයකට වැය වෙන මුදල් ගැන දැක්වෙන වෙනම කොටසක්. මේ හැම එකෙදිම මම කියන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න කලින් බලන්න අපේ BOQ එක ගැන විස්තර කියලා තියෙන වීඩියෝ එක. ඒකෙදි මේවා ගැන එකින් එකට විස්තර කරලා තියෙනවා කොහොමද මේ BOQ එක දැක්වෙන්නේ කියලා. හරි අපි දැන් මේ වෙනකොට ගෙදර හදන වැඩවල එක අදියරක් ඉවර කරලා තියෙනවා. ඒක තමයි දැන් හොඳ වෙලා අපි කරගෙන ආපු වැඩ ටිකට වියදම් වෙලා තියෙන වියදම් සහ ඇස්තමේන්තුගත මුදල ගැන විශ්ලේෂණයක් කරන්න. අන්න ඒකට අපි ඔයාලට අවස්ථාවක් හදලා දීලා තියෙන්නේ. මේකෙදි අපි
කරලා ඉවර වෙලා තියෙනවා. ඔයගලට මතක ඇති ෆවුන්ඩේෂන් එක දැම්මා, ටයිලින් දැම්මා, කොලම්ස් දැම්මා. ඒ විදිහට වැඩ කොටස් කීපයක් අපි කරලා ඉවර කරලා තියෙනවා. පොළවේ යට ඉඳන් සාමාන්‍යයෙන් ගේ උඩට හැදෙන්නේ නැතුව තාම පාද මේ තියෙන ටික වැඩ ඔක්කොම ටික අපි ඉවර කරලා තියෙනවා. එතකොට මේකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට කොච්චර මුදල් වැය වුණාද, ලේබර් එකට කොච්චර වැය වුණාද, අපි එස්ටිමේට් කරේ කොච්චරද. හැබැයි සමහර වෙලාවට අපිට අතිශය ලාභයක් වෙනවා, සමහර වෙලාවට ලොස් වෙලා තියෙනවා. ඒ ලොස් වෙච්ච කරුණ අපි හැබැයි මේක වෙන්න කලින් අපි කලින් ඉඳන් මේක චෙක් කරා. මේකේදී අවසානයේ වෙද්දී අපිට මුලින් මේකේ ගොඩක් පාඩු වුණා නම් කොටසින් කොටස පාඩු අඩු වෙලා ඔයගලන්ට පුළුවන් අනිවාර්යෙන් මේකේදී නම් ප්‍රොෆිට් එකක් ගන්න. මොකද අපි මේක දෙන්නේ මේක කැලේ ප්‍රොෆිට් එකක් පෙන්වන්න ඕනේ කියන එක ඔලේ තියාගන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් මේ තියෙන්නේ වෝල් සෙටින් අවුට් ප්ලෑන් එක. අපිට ගෙදර පේන දේවල් තමයි හදන්න පටන් ගන්න. පළවෙනි කියන්න ඕන අනිත් දේ තමයි ගෙදර ෆවුන්ඩේෂන් එක දාලා ඉවර වෙච්ච ගමන් ඕගොල්ලෝ ගන්න එපා. ගේ පොඩිනේ මේ ඊඩමාදීනේ යෝගේ හරි පොඩියක් නෙවෙයිනේ. එහෙම තමයි ඒක පේන්නේ. මොකද ෆවුන්ඩේෂන් එක ගොඩක් මහතයිනේ. ඒ තරම් මහත නෑ නිදිත්ති. ඉතින් ඒ ඉඳන් නිකන් බොරුවට කලබල වෙන්න එපා. ඒකයි අපි ඕගොල්ලන්ට මුලින්ම 3D plan එකක් දෙන්නේ, 2D plan එකක් දෙන්නේ, බඩු ටික එකට දාලා පෙන්නන්නේ. ඒ හින්දා. ඒකට ඒවයින් විතරක් ගත්ත තොරතුරුම ඔයගොල්ලෝ ඉන්න ආයෙ මැද්දේදී වෙනස් කරන්න එපා. මේක ලොකු කරගන්න ඕනේ, අරක ලොකු කරගන්න ඕනේ. එහෙම වෙන්න එපා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම හදන අමාරුම කොටස තමයි ඔයාලා මේ වෙනකොට ඉවර කරගෙන තියෙන්නේ. පොළවේ ටික. ඉතින් අපි මේ වැඩබිමට වටපිටාවට හොඳට ගුරු වෙලා ඉදිරි වැඩ ටික ඉක්මනින් කරගෙන යන්නයි දැන් සූදානම් වෙන්නේ. මුලින්ම වෝල් සෙටින් අවුට් එක තමයි මෙන්න මේ ප්ලෑන් එකෙන් ඔයගොල්ලෝ කරගෙන යන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔයගලන්ට මේ පෙන්නලා තියෙන්නේ BOQ එකේ කොයි විදිහටද මේ දේවල් වලට ඇස්ටිමේට් එක කොහොමද මේවා කරගෙන යන්නේ, අවශ්‍ය දේවල් හැම දෙයක්ම දාලා තියෙනවා. පිටිබඳින අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ඇස්ටිමේට්වලට අපි හැම විත්තියක්ම වෙන වෙනම විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති එකේ ඉඳන් මේක නම් 14 වගේ වෙනකම් ඉලක්කම් තියෙනවා. එතකොට මේ හැම විත්තියෙම අපි කෝල් ID එකක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට ඒ විත්තියට යන ගඩොල් ඒ විස්තර සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ කියන්නේ දොර ජයන් ලින්ටර් වෙන වෙනම විවර තියෙනවා නම් ඒව ගැන විස්තර පවා තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය පිටිපදින්න වෙළඳපොලේ තියෙන බ්ලොග් වලට ඇස්ටිමේට් කරලා සිස්ටම් එකට හදලා දාලාමයි තියෙන්නේ. ඒක ඔයාලා මෙලදී ගන්න බ්ලොග් වලින් හෝ වලට දිගපළල උස වෙනස් වෙනවා නම් ඒකත් වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට හරියටම යන ගාන හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේ තියෙන්නේ වෝල් සෙටින් අවුට් ප්ලෑන් එකේ 3D එක. බිත්තිවල උස අපි ඉතාමත් يعني මේක දැනුවම ඕන කෙනෙක්ට තේරෙනවා කොච්චර ලේසිද කියලා. අර 2D ප්ලෑන් එකක් අරගෙන සමහර බිත්තිවල උස නැහැ. සමහර බිත්තිවල උස පෙන්වන්න බෑ. මේ ඔයගලන්ට පේනවනේ මේ වගේ යන්නේ බෑ 2D ප්ලෑන් එක. මෙහෙම එක පැත්තට හරව ඇනිමේෂන් ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයගලට තේරෙනවා මෙන්න මේ හින්දා තමයි අපි ඔයගලට කියන්නේ 2D ප්ලෑන් එකෙන් ගියේ සම්පූර්ණයෙන් හදාගෙන යන්න ඔයගලන්ට බෑ කියලා. 3D එක අනිවාර්යෙන් ඕනේ. 3D එක තිබ්බත් වැඩක් නැහැ මේ ටික නැතුව. මොකද මේ ටික තමයි 3D එකේ ඇත්තටම වඩාත් වැදගත්ම කරුණ ටික. එකින් එකට කොච්චර සද්ද යන්නේ කියලා පැහැදිලිව දාන්න. මේක බාස්රූම් එකකට වෙන්නවම ආයෙත් ඔයාලගෙන් අහන්නත් අපිට කෝල් කරලා අහන්නත් දෙන්නේ නැහැ. එයාට තේරෙනවනේ. පිටිබඳින අවස්ථාවේදී සැලකීමක් වෙන්න කාරණා ගොඩක් තියෙනවා. වියදම අඩු වෙන්න ඕනේ, නිවස ඇතුලේ රස්නේ අඩු වෙන්න ඕනේ, සවිශක්තිය වැඩි වෙන්න වගේ හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ලෝකල් පිටියකට වඩා දෙගුණයක් විතර වියදමක් ගඩොල් පිටියක වෙනුවෙන් වැය වෙන්න පුළුවන්. එහෙම වඳින ගඩොල් පිටියකින් දෙගුණයක් ශක්තිය ලබා ගන්න පුළුවන්. බ්ලොග් වල වගේ දෙගුණයක් වේදන් කරලා බ්ලොග් වලට වගේ දෙගුණයක් ශක්තිය අපිට ලැබෙනවද? ඒ කියන්නේ කණු දාන්නේ නැතුව ගඩොල් පිටියක ස්ලැබ් එක දාන්න පුළුවන්. කණු දාන්නේ නැතුව ගඩොල් වලින් හදපු පිටියක ස්ලැබ් එක දාන්න පුළුවන්. දෙගුණයක් රස්නේ අඩු කරගන්න පුළුවන්ද? රස්නේ අඩු කරගන්න පුළුවන් පිටිබන්නේ ගඩොල් වර්ගය අනුව විතරමද? අපි හුලං හමනේ දිශාව සහ ඊට මේ ගස් වලින් ගෙදර රස්නේ අඩු කරගන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා.